සුබ දවසක් වේවා. මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද ගෙනාවේ පුංචි වීඩියෝ එකක්. අවුරුද්දට ඉතින් ඕගොල්ලොත් ගෙවල් දොරවල් අස්පස් කරලා ගොඩක් ලෑස්ති වෙනවානේ. ඉතින් අද දවසේත් මම මේ කරපු පුංචි වැඩ ටිකක් තමයි මම මේ අරගෙන ආවේ. මුලින්ම ඉතින් මම ෆ්‍රිජ් එක තමයි අස් කරගත්තේ. හැමෝම පාවිච්චි කරන නිසා ඉතින් ඉක්මනින්ම අපිලිවෙල වෙන තැනක් නේ ෆ්‍රිජ් එක. ඉතින් ඒක ඔක්කොම කෑලි ටික ගලවලා හොදලා ආපහු බඩු ටික රීස්ටොක් කරා. ඊළඟට මං කලින් වීඩියෝ එකේ ලේඩි ජේ එකෙන් ගත්ත අර ඔයගොල්ලන්ට පෙන්නුව මතකද නැහැ මේ මැටි බලන් ටිකක්. ඒක හොඳට දවසක් විතර පෙඟෙන්න දාලා ඊළඟට පස්සේ හොඳට තෙල් ගාලා අවුවෙන් තිබ්බා. එතකොට ඒ වගේ තෙල් කෝටින් 2-3ක් විතර ගාලා ලිපේ තිබ්බාම මේක හොඳට පදන් වෙලා තියෙනවා. මම අලුව හැදුවා. අලුව ඉතින් කලින් හැදුවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික අලුව ටිකක් පරණ වෙන්න තමයි ඒක ලස තියෙන්නේ. අලුව හදන ජාරම දෙකක් තියෙනවානේ. එකක් සීනි පැණි උණුවෙන් දාලා හදන එක, අනිත් එක සීනි පැණි නිවුනහම හදන එක. ඉතින් මට ඇත්තටම ලේසිම ක්‍රමය තමයි සීනි පැණි එක නිවුනහම හදන විදිය. සීනි පැණි එකයි හාල් පිටි බෙද ගන්න එකයි දෙකම එකපාර කරගත්තා. එක සැරේම පිටි ටික හොඳට සුවඳ එන්න වැලි වගේ දැනෙන විදිහට බෙද ගන්න ඕනේ. පැණි ටිකත් හොඳට නූල අදින පදමට උණු කර ගන්න ඕනේ. කජු ටිකත් චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. ඊළඟට ස්පයිසස් විදිහට කරදමුගු කරල් 2-3ක් හොඳට බෙදලා කුඩු කරලා ඒකට එකතු කරගෙන ලුණු පිංචුකුත් එකතු කරගත්තා. මේක මේ වැඩ ටික කරලා ඊට පස්සේ ට්‍රේ එකටත් පිටි ඉහාගෙන ලෑස්ති කරලා කලින්ම තියන්නත් ඕනේනේ. ඔය වැඩ ටික කරලා ඉවර වෙනකොට පැණි එක ගාන්ට ඇඟිල්ල දාන්න පුළුවන් තරමට නිවිලා තියෙනවා. ටික පිටියකට දාලා පදමට අනාගෙන ඒකට බටර් ටිකකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඉක්මනින් ට්‍රේ එකට අතුරු ගන්න ඕනේ. ඉතින් දැන් ඒක ඉක්මනින් කරන්න ඕන නිසා මම ඒක කොටස නම් වීඩියෝ කර හිටියේ නැහැ. ඊට පස්සේ මම මේක කෑලි වලට කපා ගත්තා. ඉතින් කපාගෙන වැඩි තියෙන මේක මට අවුරුද්ද වෙනකන් තියාගන්න පුළුවන්ද කියන එකයි. මොකද ගෙදර අයත් එක්ක මේක ඇත්තටම බේර ගන්න අමාරුයි. අලුව වගේ දෙයක් අපේ ගෙදර විශේෂයෙන්. ඉතින් මම මේක වෙනම වීදුරු බෝතලයකට අවුරුද්ද දවසට ගන්න කෑම මේසෙට තියන්න කියලා මම වෙනම අයින් කරා. අනිත් ටික මේ ප්ලාස්ටික් බොක්ස් එකට දාගත්තා. ඔය කට්ටියට යමින් ගමන් කන්න. ඉතින් ඒ වගේම එදා රෑ වෙනකොටම අලුව මේ පෙට්ටියට දාපු අලුව ටික නම් අතුරුදහන් වෙලා තිබ්බා. මං ගිය පාර වීඩියෝ එකේ ගොඩාක් කිචන් අයිටම්ස් ගත්තා. ඒකෙදී oven එකක්, එයා ෆ්‍රයර් එකක් එහෙම ගත්තානේ. ඉතින් මට ඇත්තම කිව්වොත් මගේ කිචන් එක ගොඩක් පොඩි. මට ඒව තියන්න තරම් ස්පේස් එකක් නැහැ. කවුන්ටර් টොප් එක උඩ තියන්න පුළුවන්. ඒත් මං කැමති නෑ කවුන්ටර් টොප් එක උඩ බඩ පුරවගෙන තියාගන්න. ඉතින් මං ඒකට මේ ඔන්ලයින් පේජ් එකකින් මම මේ රැක් එක මේක යකඩ රැක් එකක් ඒක ඕඩර් කරගත්තා. මේක රුපියල් 11500ක් වුණා. ඉතින් මම මේකට තමයි මේ බඩු ටික ලස්සනට arrange කරේ. ඉතින් එදා දවසේ කරපු වැඩ වලින් ටිකක් තමයි ඔය ගෙනාවේ. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයෙ ලස්සන වීඩියෝ එකක් අරන් එනවා. මාත් එක්ක රැඳිලා ඉන්න. සුබ දවසක් වේවා.